Hi! Hi! කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් නේද? ඉතින් හර්ෂයන්ච බාලා YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ ඔයාලා හැමෝටම thank you so much. මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. හරි. ඉතින් අද වීඩියෝ එක මොකක්ද? මොකක් වෙන්න පුළුවන්ද? හරි මං කියන්නම්කෝ. hair products ගැන. හැබැයි hair products කිව්වට පේනවනේ මගේ කොණ්ඩේ මොන type එකේද කියලා. curly hair products දෙකක් ගැන. ඉතින් ඇත්තටම දැන් නම් මම මේ hair wash කරන්න යන්න තමයි ඉන්නේ. හොඳට oil කරලා මම දන්නවා ඔයාගේ hair wash කරන්න කලින් ඔයා හොඳට oil දාලා ඊට පස්සේ හොඳ මසාජ් එකක් දීලා යට නේද? ඊට පස්සේ නෑ wash කරන්න යන්නේ. ඉතින් මම දැන් මේ wash කරන්න යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින් ඉතින් oil දාලා ඒ ටික මම නිදහසේ චුට්ටක් එඩිට් කරගත්තා. ඉතින් මට ඕන වුණා මොකද ගොඩක් නංගිලා මගෙන් අහලා තිබ්බ මම මොනවාද wash එකෙන් පස්සේ curl එක ලස්සනට තියාගන්න මම මොනවාද use කරන්න කියලා. කලින් මට මතක විදිහට මම වීඩියෝ එකක දාලා තිබ්බ මම මොනවාද පාවිච්චි කරන්නේ කියලා leave-in conditioner මොනවාද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම තව අලුතෙන් products දෙකක්ම ගත්ත මගේ curl එක ලස්සනට maintain කරන්න ඕන නිසා. ඉතින් ඒකේ තියෙනවා curling cream curling gel. ඉතින් මේ දෙක තමයි මට mainly ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනි උනේ. එහෙනම් මම ඉක්මනටම wash කරගෙන එන්නම් මොනවාද ඒ products දෙක කියලා ඔයගොල්ලන්ට කියන්න. එහෙනම් ඔහොම ඉන්න. මං ආවා. මං හිතපො නැති වෙලාවේ ඔයගොල්ලෝ මොකද කරේ? මේ ඔයගොල්ලන්ට පුංචි දෙයක් කියන්න ඕනේ. දැන් මේ වීඩියෝ එකේ දැන් ඔයගොල්ලෝ දකින්නේ නැති පුංචි කොටස් ටිකක් තිබ්බනේ. කියන්නේ මම ෂැම්පු කරන වෙලාව, කන්ඩිෂනර් කරන වෙලාව, ඒ ටික වෙලාවෙදි මම මොකද්ද කරන්නේ නැත්තේ? මොකද ඔයගොල්ලෝ ගොඩක් දන්න දෙයක් නෙමේ. සාමාන්‍යයෙන් curly hair එකක් අපි ගොඩක් වෙලාවට comb කරන්නේ මේ wash එකේදීනේ. ඉතින් සමහර වෙන විදිහටත් ඒක කරනවා ඇති. හැබැයි දැන් මම මේ කතා කරන්නේ මම මොනවද කරන ස්ටෙප්ස් කියලානේ. මගේ hair එක වෙනුවෙන් ඒක ලස්සනට තියාගන්න. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට කියන්නම් මම කොහොමද මගේ shampoo, conditioner ඊට පස්සේ hair mask එක දාන අතරතුරේදී මම මොකද කරේ කියලා. ඒ පුංචි දේවල් ටිකක් මම කියන්නම්. හරිද? ඉතින් මොගලන්ට මුලින්ම කිව්වනේ මම wash කරන්න කලින් මම හොඳ oil එකක් දාලා මම හොඳට මසාජ් කරලා ඒ තමයි මගේ පළවෙනි ස්ටෙප් එක wash කරන්න කලින්. හරි. ඊට පස්සේ මම මගේ shampoo එක use කරනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දන්නවා සාමාන්‍යයෙන් අපි colored hair එකක් නම් අපි අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ ඒකට අදාළ shampoo එකක්. ඒ කියන්නේ අපේ colour එක protect වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ hair එක දැන් colour කරනවා කියන්නේ සාමාන්‍යයෙන් යම් තාක් දුරට damage වෙනව නේද? ඉතින් ඒවටත් එක්ක ඔක්කොටම හරියන විදිහේ shampoo conditioner සහ hair mask එකක් අපි use කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. හරි. එතකොට මම ඒ shampoo කරන වෙලාවේදී දැන් මම දාලා තියෙන පොඩි blue කලර් එකක්. ඉතින් අර ගොඩාක් highlight වෙන්නත් නෙමෙයි. හැබැයි අර ඒක මට ලස්සන විදිහට මම blue කලර් එකක් තමයි දැන් දාලා තින්නේ. ඒ නිසා මම දැන් use කරන්නේ color protective shampoo එකක්. හරි. ඉතින් මම කියන්නේ shampoo කරන වෙලාවේදී මම මෙන්න මේ මසාජ් එක use කරා. මම shampoo දාලා හොඳට මගේ ස්කල්ප් එක හොඳට මසාජ් කරගන්න මම මෙන්න මේක තමයි use කරේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ වගේ එකක් use කරන්න පුළුවන් hair oil දාලා මසාජ් කරගන්න නේද? ඉතින් shampoo දාලත් අපිට පුළුවන් මේ විදිහට. මම නම් ගොඩක් වෙලාවට මම මේක use කරනවා. shampoo හොඳට දාලා කොණ්ඩෙට ටිකක් වෙලා මම මේකෙනොත් හොඳට මම හිතනවා එතකොට blood circulation එකට හොඳට සිද්ධ වෙනවා කියලා. හරි මම මේක use කරා. ඊට පස්සේ මම conditioner දාලා hair mask එක දාලා ඊට පස්සේ මම මගේ කොණ්ඩේ පීරන්න මම use කරන්නේ මෙන්න මේ comb එක.
ඉතින් සමහර කෙනෙක් වෙන විදිහට වෙන කෝම්බ එකක් යූස් කරන්න පුළුවන්. මොකද කර්ලි හේර්ස් වලට වෙන අපි කෝම්බ එකට නිතර අපි හැමෝම පාවිච්චි කරන කෝම්බ එකට වැඩිය ලස්සනට කර්ල් එක අපිට කොහේ ඩ්‍රයි වෙනකොට ලස්සනට තියාගන්න පුළුවන් වෙනවා කියලා විශ්වාස කරනවා. මේ වගේ කෝම්බ එකකින් අපි වෙට් අපේ කොණ්ඩේ තෙත තියෙනකොට මේක කෝම් කරද්දී මොකද අපි කොණ්ඩේ ඩ්‍රයි වුණාට පස්සේ ආයි කෝම් කරන්නේ නැහැ. ඉතින් මේක ලස්සනට සෙක්ෂන් වල අපේ කර්ල් ටික ලස්සනට කර්ල් එක ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැතුව ලස්සනට අපිට කෝම් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම යූස් කරන කෝම්බ එක ගයිස්. ඔයගොල්ලෝ වෙන කෝම්බ එකක් යූස් කරනවා වෙන්නත් පුළුවන්. මේ මම යූස් කරන එක. හරි. දැන් අපි ෂැම්පු කරා, කන්ඩිෂනර් කරා, හෙයාර් මාස්ක් එක දැම්මා. ඊට පස්සේ කෝම් කරගත්තා. දැන් මම හෙයාර් ඩ්‍රයර් කරන වෙලාව. ඉතින් ඩ්‍රයර් කරන්න මම යූස් කරන්නේ මෙතනදී මගේ හෙයාර් ඩ්‍රයර් එක. ඉතින් කියන්න ඕනි විශේෂම දේ තමයි මම ඒ කියන්නේ මුළු කොණ්ඩේ ඒ කියන්නේ fully dry කරගන්නේ නැහැ මේකෙන්. මම චුට්ටක් විතර මේකෙන් dry කරලා ඊට පස්සේ ඊටු ටික ඒක normal dry වෙන්න තියෙනවා. මේකෙන් ඔක්කොම මගේ කොණ්ඩේ dry කරගන්නේ නැහැ. මොකද ඒ curl එක ඒ කියන්නේ හොඳට curl එක එනවා. හැබැයි අර නිකන් අපි يعني එයා එකෙන් ඒ වෙන දේ මං හිතන්නේ මේකෙන් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම ටිකක් මේකෙන් try කරලා ඊට පස්සේ normal එකෙන් මගේ වැඩක් කරගෙන එයාට නිදහසේ dry වෙන්න දීලා ඉන්නවා. එහෙනම් දැන් අපි කතා කරමුද මගේ අලුත්ම යාළුවෝ දෙන්න කවුද කියලා. මගේ කොණ්ඩේ ලස්සන කරන්න එකතු වුණ අලුත්ම යාළුවෝ දෙන්න. මම ඔයගොල්ලොත් එක්ක share කරන්න හදන දෙන්න. හරි. මේ ඉන්නේ ලස්සට සෝස් පාදට. හරි. මෙතන තියෙනවා කර්ලින් ජෙල් එක සහ කර්ලින් ක්‍රීම් එක. ඉතින් මේ දෙන්න තමයි මම අලුතෙන්ම මගේ කර්ල් එක ලස්සනට ඒ කියන්නේ වොෂ් එකෙන් පස්සේ ලස්සනට තියාගන්න මම යූස් කරන්න කියලා මෙන්න මේ දෙන්නා තමයි මම අලුතෙන් එකතු කරගත්තේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරමුද මේ කර්ලින් ක්‍රීම් එක ගැන. හරි. කර්ල් කෙයා කර්ලින් ක්‍රීම් එක. මේක ගයිස් මාරම සුවඳයි. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න බලන්න. වව්. වව්. මාරම සුවඳයි. ඇත්තටම හරිම සුවඳයි. මම හිතන්නේ ඔයගොල්ලන්ටත් මේක ඔන්ලයින් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද හරිම සුවඳයි සහ ලස්සනට කර්ල් එක ඩ්‍රයි වෙනකොට ඒකේ ෆයිනල් ලුක් එක මාරම ලස්සනයි. ඉතින් මේ කර්ලින් ක්‍රීම් එක ගැන කතා කරනකොට අපි කතා කරන්නම ඕන දෙයක් තමයි මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් මම මේකට ගොඩක්ම කැමති වුණ හේතුවත් අන්න ඒ නිසාම තමයි. මේක හදලා තියෙන්නේ coconut oil, argan oil and vitamin E. ඉතින් මට ඒතන දැක්ක ගමන්ම කිසිම දෙයක් හිතුන්නේ නැහැ. ඇත්තටම මොකද අපිට කොණ්ඩේට අවශ්‍යම කරන දේවල් මේකේ අන්තර්ගත වෙලා තියෙන නිසා. මායිත් කියන මොනවද තියෙන්නේ කියලා? coconut oil, argan oil, vitamin E. ඔයගලන්ට දැන් වෙනස ටික ටික පේනවා ඇති. කොණ්ඩේ දැන් ඩ්‍රයි වෙනකොට ඒ කන්ඩිෂනර් එකක් දාලා ලස්සනට කර්ල් එක එනවා වගේම සුවඳත් පර්ෆෙක්ට්. හරි. ඉතින් මම මේක ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක කරන්න කලින් මම මේ ප්‍රොඩක්ට් එක අරගෙන මම යූස් කරලා බැලුවා ඉස්සෙල්ලා. ඉතින් මට ඒ රිසල්ට් එක හොඳට තිබුණ නිසා තමයි මට හිතුනේ ඔයගොල්ලොත් එක්කත් මේක ෂෙයා කරන්න ඕනි කියලා. මොකද ඔයත් ආසයිනේ කර්ලි හේර්ස් තියෙන අපේ කෙල්ල හැමෝම ආසයිනේ ඉතින් ලස්සනට කර්ල් එක තියාගන්න නේද? ඉතින් ඒ නිසා මට හිතුණා ඒක මටත් සෙට් වුණ නිසා මමත් ඒකට ආස නිසා මට හිතුණා ඉතින් ඔයගොල්ලොත් ආස වෙයි කියලා. ඉතින් චුට්ටක් හොයලා බලන්න මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්ද ඔන්ලයින් කියලා. හරි. ඒ තමයි කර්ල් ක්‍රීම් එක. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් කර්ලින් ජෙල් එක. හරි. මේ තියෙන්නේ Cool Curls Curling Gel. එතකොට මේකේ
මේ කර්ලින් ජෙල් එක ඇලෝවේරාත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇලෝවේරා තියෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. hair එකට විශේෂයෙන් curls වලට ඇලෝවේරා කියන්නේ ගොඩාක් හොඳයි. ඉතින් ලස්සනට curl එකේ ලුක් එක අපිට ගන්න පුළුවන් මේ ජෙල් එකෙන්. විශේෂම දේ තමයි ඒ ජෙල් එකේ ඇලෝවේරා තියෙන නිසා ඉතින් කතා දෙකක් නෑනේ. ඉතින් ලස්සනට අපිට ආස විදිහට ඒ කර්ල් එක ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේකත් ඔයගලන්ට ඔන්ලයින් ගන්න පුළුවන් නම් ගන්න. සහ මේකේ තියෙන විශේෂම දේ තමයි මේක ඇලෝවේරා විටමින් E කියන දෙකම අඩංගුයි. ඉතින් කොණ්ඩේ ලස්සන කරනවා වගේම ඔයගලන්ට හොඳ පෝෂණයකුත් විටමින් E කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ හොඳයි කියලා. ඉතින් විටමින් Eත් අඩංගුයි ඇලෝවේරාත් අඩංගුයි. ඒ නිසා ඉතින් මම බය නැතුව ඔයගලන්ට කියනවා ඔයගලන්ටත් පුළුවන් නම් අනේ try කරන්න. ඇත්තටම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ search කරලා බලන්න එහෙනම්. ඔන්න ඔයගලන්ට මම හිතනවා මේක ගොඩාක් යූස්ෆුල් වෙයි කියලා මට වගේම මම නම් මාරම ආසයි. මට මගේ කර්ල් එක ලස්සනට වොෂ් කරාට පස්සේ cool curls ඇත්තටම cool curl විදියට cool girl කෙනෙක් විදියට මට එළියට යන්න පුළුවන් ඇත්තටම මේ ප්‍රොඩක්ට්ස් වලින්. ඉතින් ඔයාලට ඔයාලගේ කොණ්ඩේ ඔයාලගේ කර්ල් එක ලස්සනට තියාගන්න මම හිතනවා ඔයගොල්ලෝ හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරත් බැරි වෙන්නේ නෑ කියලා. හරි තව පුංචි දෙයක් කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ මූස් පාවිච්චි කරනවද කර්ල් hair එකට? ඉතින් මම නිතරම නම් ඇත්තටම මූස් පාවිච්චි වෙන්නේ නෑ. අවශ්‍යම වුණොත් විතරයි මම මූස් පාවිච්චි කරන්නේ. ඉතින් මම පාවිච්චි කරන මූස් එකත් ඔන්න මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. මොකද ඒක කිව්වේ නැත්තම් තරහ වෙන්නේ නේද? ඉතින් මෙන්න මේක තමයි මම යූස් කරන මූස් එක. හැබැයි මතකයිනේ මම නිතරම මූස් එක පාවිච්චි කරන්නේ නෑ. පුළුවන් තරම් මේ වගේ හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන කර්ලින් ක්‍රීම් එහෙම නැත්නම් කර්ලින් ජෙල් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. හරි ඉතින් තව චුට්ට වෙලාවක් යයි කියලා හිතනවා. මගේ කොණ්ඩේ 100%ක්ම හොඳට ඩ්‍රයි වෙන්න. එහෙනම් මම හොඳ ඩ්‍රයි කරගෙන ඔයාලා බලන්න ඉන්න. Hi guys! මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. ඒ කියන්නේ කොණ්ඩේ හොඳට වේලුණාට පස්සේ මගේ කර්ල් එක කොහොමද තියෙන්නේ සහ මගේ වොලියුම් එක කොහොමද කොණ්ඩේ. ඉතින් මට නම් මාරම හැපි. ඒ වගේම තමයි හරිම සුවඳයි. ඉතින් හොඳ ෆ්‍රෙෂ් හොඳ කර්ල් එකක් තියෙනවා. හොඳ වොලියුම් කර්ල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාටත් මේ වගේ ලස්සනට වගේ කර්ල් එක වගේ වොෂ් එකෙන් පස්සේ ලස්සන කර්ල් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේට ගැලපෙන හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරොත් ඉතින් ඔයත් එහෙනම් මම මේ කියන ප්‍රොඩක්ට්ස් දෙක පාවිච්චි කරලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න try කරන්න.